මහින්ද රාජපක්ෂ කපිල චන්ද්‍රසේනගේ මළගෙදර දකින්නකොට මට මතක් වුණේ රාණී චිත්‍රපටයේ දර්ශනයක්. ආර් ප්‍රේමදාස රිචඩ් ද සොයිසාගේ දේහයට අවසන් ගෞරව දක්වන එක තිරේ එක පසකත් අනික් පස මහින්ද රාජපක්ෂ ශූරීන් කපිල චන්ද්‍රසේනගේ මළගෙදර අවසන් ගෞරව දැක්වීමත්. දැන් කාටද යන්න පුළුවන් එහෙමනම් මහින්දලා කපිල චන්ද්‍රසේන මරලාද කියලා. මරනවා කියන එකේ විදි දෙකක් තියෙනවා. එකක් තමයි සාවාද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ කිරීම. දෙවෙනි එක තමයි මැරෙන තැනටපත් කරන්න පුළුවන් කියන එක. ඒකට රාජපක්ෂලා වගේ කියන්න ඕනේ. මේ සියද විනාශා ගැනීමක් දක්වා කපිල චන්ද්‍රසේන කියලා මිනිහෙක්ව මේ තල්ලු කරගෙන ඉන්නේ Tamanගේ දෛවයේ ඒ රාජපක්ෂලාගේ දහවදුරා වැඩ නිසා. අල්ලස් කොමිසමට ගිහිල්ලා ප්‍රකාශයක් දීලා යම් හෙළිදරව් ප්‍රමාණයක් සිද්ධ කරාට පස්සේ මේ කරුණු අධිකරණයට වාර්තා වුණාම නැවත වතාවක් රක්ෂිත බන්ධනාගාරයේ ඉන්න කපිල චන්ද්‍රසේන ලව්වා නීතිඥවරු මැදිහත් වෙලා ඇෆිඩවිට් එකක් අස්සම් කරගෙන ඇවිල්ලා ඒ ඇෆිඩවිට් එක දේව වාක්‍යයක් වගේ එළියේ මෙම පතුරවලා විසිරවලා දාලා තියෙනවා. ඒතර කපිල චන්ද්‍රසේනගේ වචන අපට විශ්වාස කරන්න පුළුවන්ද? අල්ලස් කොමිසමට එකක් කියනවා, ඇෆිඩවිට් එකේ තව එකක් කියනවා. දැන් රාජපක්ෂලා අපිට කියනවා කපිල චන්ද්‍රසේන සියබොක් එකේ කියපු එක විශ්වාස කරන්න එපා. ඒක බොරු. කපිල චන්ද්‍රසේන ඇෆිඩවිට් එකෙන් දුන්න එක අපිට විශ්වාස කරන්න කියලා. කපිල චන්ද්‍රසේන එහෙම අවංක මිනිහෙක්ද කියන ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නේ දිවුරුම් ප්‍රකාශයක් අස්සම් කරලා දුන්න. ඒ කපිල චන්ද්‍රසේනම Tamanට අපදීම සඳහා පාවිච්චි කරන්නේ මේ අප ව්‍යවසායකයෝ දෙන්නෙක් නේ. හොර අපකාරයෝ දෙන්නෙක්. කවුරු හරි සාක්ෂිකාරයෙක්ගේ හරි සැකකාරයෙක්ගේ හරි ප්‍රකාශවල හැසිරීමේ විශ්වසනීයත්වය කියලා එකක් තියෙනවනේ. සියබොක් එකට එකක් කියලා ඇෆිඩවිට් එකේ තව එකක් කිව්වා කියමුකෝ කපිල. ඉතින් කියන්න පුළුවන් අතන බලපෑම මත උනා මෙතන සොකැමැත්තෙන් එළියෙන් හදාගෙන ආපු ඇෆිඩවිට් එක අස්සම් කරුවා කියලා. ওই දෙකෙන් හරි අපිටත් පුළුවන් රාජපක්ෂලා කියන එක විශ්වාස කරන්න මෙන්න මේක කරලා තිබුණ නැත්තම්. ඒ කපිල චන්ද්‍රසේන උසාවියට ඇෆිඩවිට් එකක් දීලා මෙන්න මේකයි කතාව කියලා කියන කපිල චන්ද්‍රසේන එම උසාවියටම අපකරුවන් හැටියට කවුද දෙන්නේ? හොරු දෙන්නෙක්. බොරු අපකාරයෝ දෙන්නෙක් දෙන්නේ ඥාති කියලා. එතකොට කවුරු හරි කියන්න හදනවා නම් සියබොක් එකට දෙන එකට වඩා අපිට ඇෆිඩවිට් එක විශ්වාස කරන්න කියලා අපි හැම ඇයි ඒ කියලා. නෑ ඒක උසාවියට කෙලින්ම දෙන ලියවිල්ලක්. එහෙම උසාවියට බොරු කියන්නේ නෑ. උසාවියට වංචා කරන්නේ නෑ. ඒ පදනමින් කියලා. උසාවියට අවංක වෙන මිනිහෙක් දෙන ඇෆිඩවිට් එකක් අපිට විශ්වාස කර හැකියි. හැබැයි ඔය ඇෆිඩවිට් එක උසාවියට දුන්න කපිල චන්ද්‍රසේනම තමයි ඒ උසාවියටම බොරු අපකාරයෝ දෙන්නෙක් දීලා අධිකරණය නොමග යවලා අපගන්නේ. එතකොට අපිට තව දුරටත් කපිල චන්ද්‍රසේන උසාවි වලට වංචා කරන්නේ නැහැ. උසාවි වලට අවංකව කටයුතු කරනවා කියන එක අපිට විශ්වාස කරන්න පුළුවන්ද?